හරි අයිබෝවන් අද ගෙල්ල තියන්නේ ජාමිතිය හරිද තොර දැන් ඕලෙල් විභාගයට තව මාස දෙකක් වගේ තියෙන්නේ මම ගිය පාර ඕලෙල් විභාගයට කලින් ෆයිනල් මිෂන් එක කියලා රචන ප්‍රශ්න ඔක්කොම ටික සාකච්ඡා කරා තියරිත් එක්ක ඕ ලෙවල් පේපර් එකක ආපු පාස් පේපර් එකක ආපු ගාණක් ඇසුරින් තියරිත් එක්කම හැම පාඩමක්ම සාකච්ඡා කරා ජාමිතිය ඇරෙන්න අද මෙතන ඉඳන් ඉස්සරහට යන වීඩියෝ සීරීස් එකේ ජාමිතිය ප්‍රමේයන් සියල්ලම මෙතන ජාමිතිය ප්‍රමේයන් 42ක් තියෙනවා. එතකොට ඒ අතර ප්‍රධාන වශයෙන් ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් සහ වෘත්ත සම්බන්ධ ප්‍රමේයන් කියලා ප්‍රමේයන් දෙකට බෙදෙනවා. එතකොට ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් ඇතුලේ සමාන්තර ආශ්‍රත් තියෙනවා. එතකොට අපිට ඔක්කොම ප්‍රමේයන් තියෙනවා 42ක් කතා කරන්න. ඉතින් මේ වීඩියෝ සීරීස් එක හරහා ප්‍රමේයන් 42ම අපි කතා කරනවා. ඒ හින්දා රැඳිලා ඉන්න වීඩියෝ සීරීස් එකත් එක්කම අපි යමු එහෙනම් අපේ පළවෙනි ප්‍රමේයයට. අපේ පළවෙනි ක්‍රමය ඇවිල්ලා ළමයි මෙන්න මෙහෙම සරල රේඛාවක් තියෙනවා. ඒ මත තීර්යක රේඛාවක් තියෙනවා. ඒ තීර්යක රේඛාවෙන් දෙපස කෝණ දෙකක් පිහිටනවා. ඒ කෝණ දෙක අපි හඳුන්වනවා බද්ධ කෝණ කියලා. يعني මෙන්න මේ තීර්යක රේඛාවට ඒ දෙපැත්තේ කෝණ දෙක බද්ධ වෙලා තියෙන්නේ, ගැටිලා තියෙන්නේ. ඉතින් ඒ දෙක හඳුන්වනවා බද්ධ කෝණ කියලා. එතකොට මෙන්න මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතුව අංශක 180යි. ඒක බද්ධ කෝණ දෙකක්ම වෙන්න ඕනේ නැහැ. කෝණ දෙකක්, තුනක්, හතරක්, පහක් කීයක් තිබ්බත් ඒ ඔක්කොගෙම එකතුව කීයද? අංශක 180යි. මෙතන මම ප්‍රමේය පැහැදිලි කරන්න කෝණ දෙකක් අරගෙන තියෙනවා A හා B කියලා. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් A ධන B ගේ එකතුව 180යි. ළමයි ඇත්ත කතාව ජ්‍යාමිතිය හරි සරලයි. වෙලා තියෙන්නේ අපි හිතින් සංකීර්ණ කරන් ඉවරයි. මොළයට සංඥාව යවලු ඉවරයි ජ්‍යාමිතිය අම්මෝ අමාරුයි මට බෑ ඔප්පු කියලා. එහෙම එකක් නැහැ පැටියෝ. තේරුණාද? ජ්‍යාමිතියෙම කිසිම අමාරුවක් නැහැ. ජ්‍යාමිතිය මාර ලේසි, මාල සරලයි. හැබැයි ඔළුවේ තියෙන්න ඕනේ. කටපාඩම් කරොත් තමයි මේක බැරි වෙන්නේ. ජ්‍යාමිතිය ප්‍රමේයන් කටපාඩම් කරන්න යනවා. ගණන් කියන්නේ කොහොමද කටපාඩම් කරන විෂයක් නෙමෙයි. විශේෂයෙන් ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය බැරි වෙන්නේ කටපාඩම් කරන ළමයිට. හිතුවට පස්සේ ජ්‍යාමිතිය බැරි වෙන්නේ නැහැ. තේරුණාද කියන එක? ඒ හින්දා අනිවාර්යයෙන් මේ ප්‍රමේයන් මේ වෙලාවෙම ඔළුවට දාගන්න. ආයෙ පස්සේ පාඩම් කරන්න තියන්න එපා. ගණන් පාඩම් කරන්න නැහැ. මේ වෙලාවෙම ඔළුවට දාගන්න ඔළුවේ තියෙන්න ඕනේ. මොකද මේ ගාන අපි දැන් මම මෙතන ගණන් 10 මේ ප්‍රමේය ඇසුරෙන් ගණන් 4ක් දාලා දිනවනේ. ආයෙ ජීවිතේට මේ ගණන් 4 එනවද? නැහැ. මැරුණත් එන්නේ නැහැ. ඒ හින්දා මේ ක්‍රමය අල්ලගන්න ආයෙ වෙන ගානක් ආවම ඒක දාන්න. ගණන් ගැන කටපාඩම් කරන විෂයක් නෙමෙයි හින්දා. එහෙනම් සරල රේඛාවක් තියෙනවා. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180. දෙකක්ම වෙන්න ඕනේ නැහැ. 3ක් 4ක් 5ක් තියෙන්න පුළුවන්. කීයක් තිබ්බත් ඒ ඔක්කොගෙම එකතුව 180යි. එහෙනම් ගණන් 4ක් දීලා තියෙනවා. දැන් ඕගොල්ලෝ වීඩියෝ එක නවත්තලා මේ ගණන් 4 ලියාගෙන උත්තර ලියලා ඉන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරන කොටසේදී ආයි වීඩියෝ එක ඔන් කරන්න. දැන් මම එක දිගට ඉතින් වීඩියෝ එක හදාගෙන යනවා. ගණන් ටික හදාගෙන යනවා වීඩියෝ එකේ. ඕගොල්ලෝ නවත්තලා ගණන් 4ට try එකක් දීලා ඊට පස්සේ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. හරි. එහෙනම් ඔයගොල්ලෝ හදලා ඉවරයිනේ? දැන් බලමු. මෙතනට ආව ළමයි අපිට පේනවා මෙන්න සරල රේඛාවක් තියෙනවා. ඒ සරල රේඛාව මත බද්ධ කෝණ දෙකක් තියෙනවා. ඉතින් සරලයි. දෙන්නගේ එකතුව 180යි. එහෙනම් මෙන්න x එකතු කිරීම 40 සමාන 180. ළමයි අනිවාර්යෙන් හේතුව ලියන්න ඕනේ. අනිවාර්යෙන් හේතුව ලියන්න. එක කෙටි ප්‍රශ්නවල රචන ප්‍රශ්න ටිකක් දාලා නැහැ. කෙටි ප්‍රශ්න ලාවට ගොඩක් කාලවට අවශ්‍යත් නැහැ ලිව්වා කියලා වැඩි වෙන්නේ නැහැ නේ. ලියලා තියන්න. ජ්‍යාමිතිය රචන ප්‍රශ්න නම් අනිවාර්යෙන් අවශ්‍යයි. මේ ජ්‍යාමිතිය කියන්නේ අනිවාර්ය ලකුණු 13ක්. ඕලෙවල් විභාගයට අනිවාර්ය ලකුණු 13ක්. කවුරු හරි කියනවා නම් මේ ජ්‍යාමිතිය බැරි හින්දා ඒකක් ගන්න බැරුණා කියලා ඒක බොරු කතාවක්. 13ක් අයින් කරත් තව 87ක් ඉතුරුයිනේ. 87න් 75ක් අරන් ඒකක් ගන්න පුළුවන්. ජ්‍යාමිතිය පුළුවන් වුණා කියන්නේ අනිවාර්යෙන් ඒකට යන්න පුළුවන් නේ. තේරෙනවද කියන්නේ? ඒ ජ්‍යාමිතිය බැරි හින්දා ෆේල් වෙනවා. ඒක නම් අමු බොන් කතාවක්. ජ්‍යාමිතිය බැරි හින්දා ෆේල් වෙනවා කියන එක. ජ්‍යාමිතිය නම් ලකුණු 13. රචන ප්‍රශ්න දෙකක් එනවා තමයි. හරිද? ඒ ආවට අපිට එකක් අතාරින්න පුළුවන්. එතකොට එකයි කරන්න ඕනේ. 5යි. ඊට පස්සේ අපිට කෙටි ප්‍රශ්න විතරේ 8ක් 10ක් අතර සමාන ප්‍රමාණයක් එනවා. 15ක් වුණත් 85ක් විතර වෙන්නේ. තේරුණාද කියන එක? ඒ ජ්‍යාමිතිය මේ බැරි කමට ෆේල් වුණා. එහෙම නැත්නම් ජ්‍යාමිතිය බැරි හින්දා එකක් ගන්න බැරුණා කියන බොන් තර්ක ඉදිරිපත් කරන්න එපා. මොකද ජ්‍යාමිතිය අයින් කරත් ලකුණු 85ක් ගන්න පුළුවන්. ඒතර ඒකක් තියෙනවා. හරි. එහෙනම් මෙන්න
80 ධන 40 සමානයි 180යි. එහෙනම් පුරුදු විදියට මේ සමීකරණය 180 සමානයි ධන 40 මෙහෙට යනවා ඍණ 40ක් විදියට 180 න් 40ක් අඩු කරාම උත්තර එනවා 140. වැඩේ ගොඩ. මෙතන දෙනවා ආයත පුරුදු විදියට සරල රේඛාවක් ඒ මත කෝණ තුනක් තියෙනවා මේ පේන කෝණ තුනක් තියෙනවා. එතකොට එකක් 90 එකක් x එකක් x. එහෙනම් ඒ තුනේ එකතුව 180යි. ළමයි ප්‍රමේය ඇවිල්ලා සරල රේඛාව මත පිටි බද්ධ කෝණවල එකතුවනේ. එතකොට මේ කෝණවල එකතුව කෝණ තුනක් තියෙනවානේ. එහෙනම් තුන තුන වෙනම ලියන්නේ. ඒ තුන වෙනම ලියන්නේ. එතකොට ලස්සනයි. ප්‍රමේයට මාර ලස්සනට ගැලපෙනවා ඒක. ඒ කියන්නේ මෙහෙම දෙයක් මම කිව්වේ. xx තියෙනවානේ. එකපාර 2x කියලා ලියන්න යන්න එපා. ඕනේ බූරු පැටියට කියන්න පුළුවන් xx එකතු කරාම 2x කියලා. හැබැයි ප්‍රමේය මොකද්ද? සරල රේඛාව මත පිටි බද්ධ කෝණනේ. අයන මේ ඔක්කොගෙම එකතුව තමයි 180. එහෙනම් මුල් පෙළිය වෙන වෙනම ලියලා ඉන්න. එතකොට ලස්සනයි. වැරදි නැහැ. ලස්සනයි. එහෙනම් ඒ වගේම අපි දන්නවා ලියන සම්මත ක්‍රමයක් තියෙනවා ළමයි. කෝණ ටික ලියාගෙන යනකොට නොදන්න කෝණයට තමයි අපි මුල් තැන දෙන්නේ. තේරුණාද? නොදන්න කෝණයට මුල් තැන දෙනවා. ඒ හින්දා නොදන්න කෝණෙ මුලින් ලියන්න. දැන් මෙතන 90 තිබ්බා කියලා 90 මුලින් ලියන්න යන්න එපා. වැරදි නෑ. අරම ලිව්වම හරි ලස්සනයි. තේරුණාද කියන එක? හරි ලස්සනයි. එහෙනම් 90 ලියන්න යන්නේ නෑ. මම ලියනවා මේ කෝණ දෙක. එහෙනම් x ධන 90 සමානයි 180. හේතුව ලියන්න. මම හේතු වලට ලියන්නේ දාලා ගියේ කියලා හේතුව ලියන්න ඕනේ කියලා. ඉස්සරහට ඒ වචන තමයි මගෙන් එළියට එන්නේ. මේ ඒ හින්දා මම එහෙම තමයි කියන්නේ. ඔය ඊට පස්සේ බලන්න එපා දාලා ගියේ ඇයි මොකද්ද මේ ජ්‍යාමිතියත් එක්ක සම්බන්ධය කියලා. ඒකත් එක්ක සම්බන්ධ නැහැ. මම නිකන් කියන්නේ. x ධන x ළමයි 2x ධන 90 සමානයි 180. එහෙනම් 2x සමානයි 180 ධන 90 මෙහෙට එනවා ඍණ 90ක් වෙලා 2x සමානයි 180න් 90ක් අඩු වුණාම 90යි. දෙපැත්තම මම දෙකෙන් බෙදුවොත් හිතින් බෙදන්න ඒවා බැරි නම් ඉතින් යන්න ඕනේ තුන වසරට. x සමානයි 45යි. x සමානයි 45යි කියලා උත්තරේ. තේරෙනවනේ? හරි සරලයි. හරි ආසයි මේවා. හරියට හදන්න. හරි සරලයි. මේ වගේ ලේසියෙන් ප්‍රමේයන් 42ක් මම ඉවර කරනවා. රැඳිලා ඉන්න දිගටම. ආයේ සරල රේඛාවක් ඒ මත පිළිපද්ද කෝණ තුනක් ඒ තුන එකතු 180. දැන් නොදන්න කෝණ දෙකක් තියෙනවා මම ඒ දෙන ලියා ගන්නවා x ධන 80 සමාන 180යි හේතුව ලියන්න දාලා ගියේ කියලා x ධන x 2x කාට හරි පුළුවන් මේක එහෙම. දැන් මම මෙතන ලිව්වනේ x ධන x ඊළඟට 90 ලියලා ඊළඟ පෙළේනේ 90 එහා පැත්තට ඍණ විදියට අරන් ගියේ. මෙතනම අරන් යන්න x ධන x 2x ඕකේ 180 ඉන්නවා ධන 80 වලට ඍණ 80ක් විතර අරන් යන්න. ඉවර කඩු වෙනවනේ. අවුලක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ. 2x සමාන 180න් 80ක් අඩු කරාම 100යි. x සමානයි දෙකෙන් බෙදුවම දෙපැත්තම 50යි. x දෙකෙන් බෙදුවම 2x ට x කැපෙනවා. ඉතින් ඒව ලියලා පෙන්නන්න ඕනේ නැහැ පැටියෝ. තේරුණාද? ඒව හිතින් හදන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපුනම x 100 දෙකෙන් බෙදුවම 50යි. ඒ ඉතින් අර හදලා පුරුද්දෙන් ඉන්නේ. තේරුණාද? ගණන් සතත අභ්‍යාසය හදලා පුරුද්ද ආයි ජීවිතේ මේ ගාන ඉන්නේ නැහැ නේ. හැබැයි හදන ක්‍රමවල තියාගත්තා මේ වගේ ගානක් ආවම හදන්න පුළුවන්. හරි. ඊළඟට මේකට එනවා මෙන්න පොඩ විශේෂ ගානක්. දැන් මේ ගණන් හතරේ x කියාගේ තමයි මේ තුනේම අහලා තිබ්බේ. හැබැයි මේ හතරවෙනි ගානේ අහලා තින්නේ x ධන y කියාගේ. දැන් හොඳට තේරුම් ගන්න. මෙහෙම තිබ්බම මේ අහන්නේ x වෙනම හොයලා y වෙනම හොයලා උන් දෙන්න එකතු කරලා කීයද කියලා නෙමෙයි අහන්නේ. තේරුණාද කියන එක? නේ x වෙනම හොයපන් y වෙනම හොයපන් උන් දෙන්න එකතු කරපන් උන් දෙන්නගේ උත්තරේ කීයද කියලා. එහෙම නෙමෙයි පැටි මේ අහන්නේ. x ධන y ගේ උත්තරේ එකපාර සුළු කරන් යනකොට අපිට අන්තිමට එන්න ඕනේ. තේරුණාද කියන එක? x වෙනම හොයලා y වෙනම හොයන කතාවක් නෙමෙයි මේ කියන්නේ. x ධන y කියන සම්පූර්ණ ප්‍රකාශනය අන්තිමට එන්න ඕනේ. ඉතින් අපි ප්‍රකාශන කතාව දාලා නෑ. දන්න ප්‍රමේය මේක විතරයිනේ. ප්‍රමේයට දාමු. මෙන්න සරල රේඛාවක් ඒ මත පිහිටි බද්ධ කෝණ 4ක් ඒ 4 එකතුව 180යි. එහෙනම් පිළිවෙල ලියන් ගියොත් ඔක්කොම දන්න කෝණනේ. දන්න කෝණ එකක්වත් නැහැනේ. මේකේ 80 තිබ්බා, මේකේ 90 තිබ්බා, මේකේ 40 තිබ්බනේ. ඒ වගේ මේකේ දන්න කෝණ එකක්වත් නැහැ. එහෙනම් තියෙන පිළිවෙලට ලස්සනට ලියාගෙන යන්න. අපි ආසාවෙන් කරන්න නම් ගණන් කියන්නේ හරි ආස විශයක් පැටියෝ. එහෙනම් x ඉන්නවා එකතු කිරීම ix එකතු කිරීම y එකතු කිරීම y තුනේ ওই ටික එකතුව 180. එහෙනම් මෙන්න මට පේනවා මෙතන x ධන x කියන්නේ 2x y ධන y කියන්නේ 2y සමාන 180යි.
දැන් ඉතින් ගණන් හදලා පුරුද්දෙන් ඒක ගණන් හදලා පුරුද්දෙන් එන්නේ මට ඒක තේරවන්න බෑ ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ තේරෙනවද කියපේ මට ඒක තේරවන්න බෑ තේරෙන්න ඕනේ ඔයගොල්ලන්ට ඒ කියන්නේ ගණන් හදලා පුරුද්දෙන් මෙතන x ධන y නේ අහන්නේ අපිට පේනවා x ඉස්සරහත් දෙකේ ඉන්නවා y ඉස්සරහත් දෙකේ ඉන්නවා එහෙනම් දෙක කියන එක දෙන්නටම පොදුයි එහෙනම් මම දෙකක් වරහන් දාලා එළියට ගන්නවා ගත්තා වෙනවා x ධන y මේ බලන්න 2x කින් දෙක ගත්තම x විතරයි 2y කින් දෙක ගත්තම y විතරයි එහා පැත්තේ 180 ඉතින් අපිට ඕනේ දැන් මේ x ධන y මෙන්න මෙයි පේනවා මෙයි පේනවා එහෙනම් මේ එළියෙන් ඉන්න දෙක නැතුණා නම් හරි වරහණක් එළිය දෙක ඉන්නවා කියන්නේ ಗುಣ වෙලා ඉන්නේ එහෙනම් ඒක අපි බෙදන්න ඕනේ මේ කරපු විදිහටම බෙදන්න ඕනේ ඔය එක්ක මේ දෙක විතර මේ පැතරාන යන්න පුළුවන් නැත්නම් දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන් දෙකට දෙක කැපුණම ඉතුරු වෙන්නේ මෙන්න x ධන y 182කින් බෙදුවා අපිට උත්තර එනවා 90 මෙතන හේතු ලියන්න ඕනේ දාලා ගියයි කියලා දැක්කද එකපාර ප්‍රකාශනයට උත්තරය ආවා පැහැදිලිද අන්න එතකොට මෙහෙම අහලා තිබ්බ වෙලාවට x හොයලා වෙනම y වෙනම හොයලා දෙන්න එකතු කරලා උත්තරේ නෙමෙයි අහන්නේ තේරුණා නේද ඉතින් මෙන්න අමාරුයි කියන ජ්‍යාමිතිය මේ වල කොහෙද අමාරුව මේ ජ්‍යාමිතිය අමාරු නම් ජ්‍යාමිතිය අමාරුවක් නෙමෙයි තියෙන්නේ මොලේ අමාරුවක් මොකද හරියට පැහැදිලිව තේරුම් ගන්න බෑ තේරුම් ගත්තත් ඔළුවේ තියාගන්න නැහැ විසික් කරලා දාන්න එහෙම බෑ ගණන් කියන්නේ ඔළුවේ තියෙන්න ඕනේ මේ වෙලාවේ පේපර් එක දුන්නත් හදන්න පුළුවන් වෙන්න ඕනේ ආයි අමුතුවෙන් පාඩම් කර ඉඳලා පේපර් එකක් දෙනවා අනේ මම තාම පාඩම් කරලා නැහැ නේ කියලා හෙට අද පාරට පාඩම් කරලා හෙට උදේට පේපර් එක ලියන්නම් කියනවා. එහෙම වෙන්න බෑ පිටියෝ. ගණන්කාරයා නම් ගණන් පේපර් එක දුන්න ගමන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අමුතුවෙන් හිත පාඩම් කර ඉන්න බෑ. පැහැදිලිද? ඉතින් මෙන්න අපේ පළවෙනි ප්‍රමේය ඉවරයි. මේ වගේ ඉස්සරහට දිගටම ප්‍රමේයන් 42ම කතා වෙනවා. subscribe කරලා channel එකත් එක්ක set වෙලා ඉන්න. අයිබෝවන්.